රයිට් දරුවෝ අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ පීගොනේ 13 වෙනි කාණ්ඩය ගැන 13 වෙනි කාණ්ඩය ගැන ඔයා දැනගන්න ඕන දේවල් බොහොම චුට්ටයි තියෙන්නේ ප්‍රධාන වශයෙන් 13 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය ටික දැනගන්න ඒ කටිය පෙන්නන ඔක්සීකරණ අංක ගැන පොඩි දාලා අවබෝධයක් තියාගන්න එලා ලෝහද අලෝහද ලෝහාලෝහද බව පොඩක් ඔළුවේ තියාගන්න ඊට අමතරව බෝරෝන් සහ ඇලුමිනියම් ගැන දැනගන්න ප්‍රධාන වශයෙන් ඔයා දැනගන්න ඕන ටික මම ටික් මාක් විදිහට දාන්නම්. ඔයා දැනගන්න ඕනේ මෙන්න මේවා ගැන 13 කාණ්ඩෙදී විශේෂයෙන්ම ඔයා දැනගන්න 13 කාණ්ඩේ මූලද්‍රව්‍ය ඔක්කොම ගැන. මූලද්‍රව්‍ය සෙට් එක ගැන දැනගන්න. ඊට පස්සේ 13 වෙනි කාණ්ඩේ පොදු ලක්ෂණ නැත්තම් පොදු ඔය අනම්මනම් ඔක්සිකරණ අංක ඒව ගැන දැනගන්න. ඊට අමතරව 13 වෙනි කාණ්ඩේ බෝරෝන් වල රසායනය දැනගන්න චූට්ටක් තියෙන එක නම් ඊට පස්සේ ඇලුමිනියම් රසායනය ගැන දැනගන්න. ඔන්න ඔය ටික පුළුවන් නම් ඔයාට 13 වෙනි කාණ්ඩය හොඳටම පුළුවන්. පැහැදිලිද? ඔය ටික පුළුවන් නම් 13 වෙනි කාණ්ඩේ පුළුවන්. එහෙම සීන් නැත්ති. ඒතර ප්‍රධාන වශයෙන් 13 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය ගැන කතා කරුවොත් බඩු අල්ලන ගැමල් ඉන්නේ තිල්කන් වල. ඒතර බෝරෝන් ඇලුමිනියම් ගැලියම් ඉන්ඩියම් ටැලියම් කියලා මූලද්‍රව්‍ය ටික තියෙනවා. එතන මෙන්න මෙයා ගත්තොත් පරණ සිලබස් එකේ තිබ්බ මෙයා අලෝහයක් කියලා දැන් උගන්වන්නේ ලෝහාලෝහයක් කියලා මේ ඔක්කොම ලෝහ වෙනවා. එතන මතක තියාගන්න ප්‍රධානම දේ මේ කාණ්ඩේ බහුතරය ලෝහ ගොඩක් ඉන්න ලෝහනේ අලෝහ නැහැ. මේ කාණ්ඩේ අලෝහ නැහැ. ඒකත් හොඳට මතක තියාගන්න. බෝරෝන් කියන්නේ ලෝහාලෝහයක් අලෝහයක් නෙමෙයිනේ. අලෝහ නැහැ. සාමාන්‍යයෙන් මේ කාණ්ඩේ කට්ටිය ප්‍රමුඛ වශයෙන් ධන 1 ධන 3 කියන ඔක්සිකරණ අංක දෙක තමයි පෙන්වන්නේ. ධන 3 ධන 1 ඔක්සිකරණ අංක පෙන්නනවා. ඔක්සිකරණ අංක පෙන්නනවා. ඔන්න ඔය ටික දැනගන්න. ප්‍රධාන වශයෙන් මේක බහුතරය ලෝහාලෝහයක් විදිහට බෝරෝන් විතරයි තියෙන්නේ. ධන 1 ධන 3 ඔක්සිකරණ අංක පෙන්නනවා. සාමාන්‍ය උඩින් ඉන්න කට්ටිය තමා ධන 3 පෙන්වන්නේ. පල්ලෙහාට යද්දී ප්‍රමුඛව පෙන්වන්නේ ධන 1. ඒකත් මතක තියාගන්න. ධන 3 ඉහළින් ඉන්න කට්ටිය තමා ප්‍රමුඛව පෙන්වන්නේ. ධන 1 සුලභව පෙන්වන්න යන්නේ පහළට යද්දී. පහළට යද්දී තමා ධන 3 ඉඳන් ධන 1 දක්වා වෙනස් වෙන්නේ ඔක්සීකරණ අංකය. ඊට පස්සේ බෝරෝන් වල රසායනය ගැන මම කතා කරොත් බෝරෝන් වල රසායනය ඒක නම් ඇත්තටම තදටම නැහැ වාට සහ බෝරෝන්ගේ රචනා ප්‍රශ්නයක් එහෙම අහන්නෙත් නැහැ තියරි මදි හින්දා ප්‍රධාන වශයෙන් දැනගන්න බෝරෝන්ගේ වින්‍යාසය 1s2 2s2 2p1 වෙනවා. මට කියන්න අමතක වුණ දෙයක් තියෙනවා. මේ කාණ්ඩ කට්ටියගේ පොදු ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය s2යි p1යි වෙනවා. ඔක මතක තියාගන්න. පොදු ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය s2යි p1යි ns2 np1. තර බෝරෝන් කතන්දරේදී තමයි මට ඒක අපහු මතක් වුණේ. හේතුව බෝරෝන්ගේ වින්‍යාසය 1s2 2s2 2p1 s2p1 වින්‍යාසයක් තමයි තියෙන්නේ. බෝරෝන් ගත්තොත් ධන 3 ඔක්සිකරණ අංකය පෙන්නනවා. ධන 3 ඔක්සිකරණ අංකය පෙන්නනවා. ඔන්න මට මේකට උදාහරණ ලියන්නත් පුළුවන්. මොනවද ධන 3 ඔක්සිකරණ අංකය පෙන්නන මෙයාගේ ඒවා BF3 බෝරෝන් වටේට ෆ්ලෝරින් 3ක් ඉද්දී ඍණ 3ක් තියාගන්න බෝරෝන් ඉන්න ධන 3 ඔක්සිකරණ අංකය. BCl3 වල ඉන්නෙත් මෙහා ධන 3. මේ බලන්න. ඉතින් මෙන්න මේ බෝරෝන් වගේ කට්ටිය හදන මෙන්න මේ හේලයිඩ වලට අපි නමක් කිව්වා. ආට මතකද pH පාඩමේ ලුයිස් අම්ල කියලා. මෙයා ලුයිස් අම්ල කියනවා. ඒ කියන්නේ මෙයාලගේ ඉලෙක්ට්‍රෝන ඌණයි. අෂ්ටකය සම්පූර්ණ නැහැනේ. බෝරෝන්ගේ අට සම්පූර්ණ නැති හින්දා මෙයා ලුයිස් අම්ල කියලා කියනවා. ඊට පස්සේ මේ කාණ්ඩේ ගත්තොත් බෝරෝන් තමයි චූටිම කෙනා. එහෙනම් මෙයා තමයි අඩුම පරමාණු කරය තියෙන කෙනා.
අඩුම පරමාණුකරය ළමයි දන්නවා පරමාණුකරය අඩු වෙච්ච ගමන් එයාගේ දේවල් දෙකක් වැඩි වෙනවා. මොකද්ද වැඩි වෙන්නේ? එක විද්‍රිනතාව වැඩිම එක්කෙනා. අරය අඩුයි කියන්නේ විද්‍රිනතාව වැඩි කියන එක. ඒ වගේම අරය අඩුයි කියන්නේ අයනීකරණ ශක්තිය වැඩි කියන එක. මතක තියාගන්න. අරය අඩුම කියන්නේ විද්‍රිනතාවයි අයනීකරණ ශක්තියයි කියන දෙක වැඩිම කෙනා. මෙයා තමා අඩුම පරමාණුකරය කියන සීන් එකේදී එයා මේ දෙකම තෘප්ත කරනවා. විද්‍රිනතාවත් එයාගේ වැඩි කරගන්නවා අයනීකරණ ශක්තියත් එයාගේ වැඩි බෝරෝන්ගේ. ඊළඟට විශේෂම කාරණේ තමයි බෝරෝන් ලෝහයක්. ඔය ඕල් සිලබස් උගන්වන ගුරුවරු කියනවා තාමත් මේක අලෝහයක් කියලා නෑ ලෝහයක්. ඒතර බෝරෝන් ධන 3 අයනය හදන්නේ අයනය නොසාදයි. ඒකත් හොඳට මතක තියාගන්න හොඳ පොයින්ට් එකක්. බෝරෝන් ධන 3 අයනය හදන්නේ අයනය නොසාදයි. ඒ කියන්නේ මොකක්ද කියලා ඔයාලට තේරෙන්නේ නැත්තම් මං කියලා දෙන්නම්. ඇලුමිනියම් ධන 3 කියලා මෙහෙම අයනයක් හදනවනේ. මේක හරි. හැබැයි බෝරෝන් ධන 3 කියලා අයනයක් හදන්නේ ඒකට හේතුව එයාගේ අයනීකරණ ශක්තිය වැඩි හින්දා. එහෙම හදන්නේ නැහැ. හැබැයි ධන 3 ඔක්සිකරණ අංකය පෙන්නනවා. දෙකක් හරි ඔක්සිකරණ අංකය පෙන්නනවා. ධන 3 ඔක්සිකරණ අංකය පෙන්නනවා. ඔන්න ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් 13 වෙනි කාණ්ඩේ විශේෂයෙන් දැනගන්න ඕන දේවල් ටික. ආපහු සරයක් මුලින් ඉඳන් මතක් කරුවොත් මූලද්‍රව්‍ය ටික පොදු ලක්ෂණ සහ බෝරෝන් ඇලුමිනියම් පිළිබඳ දැනගන්න ඕනේ. ඇලුමිනියම් ගැන අපි කතා කරුවෙත් නැහැ තාම. මූලද්‍රව්‍ය ටික කතා කරුවා. පොදු ඉලෙක්ට්‍රොනික වින්‍යාසය කතා කරුවා. කාණ්ඩේ ඉන්න මොනුන්ද කියලා කතා කරුවා. ඔක්සිකරණාංක කතා කරුවා. ඊට පස්සේ ප්‍රධාන වශයෙන් බෝරෝන්ගේ වින්‍යාසය ඔක්සිකරණාංක එයා හදන ලුයිස් අම්ල කීපයක් ගැන කතා කරුවා. අඩුම අරය තියෙන හින්දා ලැබෙන ලක්ෂණ කීපයක් කතා කරුවා. ලෝහයක් කියලා කතා කරුවා. ඔක්සිකරණාංකය සහ ආරෝපණයේදී අර පොඩි සීන්නක් තියෙනවා. ඔක්සිකරණාංකය පෙන්නුවාට ධන 3 කැටායනයක් හදන්නේ අයනීකරණ ශක්තිය වැඩි හින්දා. ඔන්න ඒ ටික දැනගත්තාම 13 වෙනි කාණ්ඩේ ඉන්ට්‍රොඩක්ෂන් එක වාට ඇති. පැහැදිලි. ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරනවා 13 වෙනි කාණ්ඩේ ඇලුමිනියම් සම්බන්ධ රසායනය ගැන. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු ඇලුමිනියම් සම්බන්ධ රසායනයේදී.